දැන් ඔයා හිතන්න මේ බලන්න මේ බලන්නකෝ දැන් මෙතන තියෙනවනේ පුතේ බරව හැදෙන්නේ කාගෙන්ද මදුරුවෙක්ගේ ඊට පස්සේ ඩෙන්ගු හැදෙන්නේ කාගෙන්ද මදුරුවෙක්ගේ දැන් එතකොට මම කාගෙන් හරි ප්‍රශ්නයක් අහනවා බරව රෝගේ හැදෙන්නේ මොන මදුරු වගේද කොහොමද මතක තියාගන්නේ කොහොමද අපි මතක තියාගන්නේ කාටද කියන්න පුළුවන් ඔන්ලයින් පන්තියේ කාටද මෙන්න බලාගන්න මේ බලන්න කොහොමද මගේ පුතා දන්නවා මැගලින් කියන්නේ දන්නවා මැගලින් ඇමරිකාවට ගිහින් මැගලින් ඇමරිකාවට ගිහින් කවුද දන්නේ මම දන්නවා සර් මම දන්නවා කොහොනේ කෙනෙක්වත් නැන්නේ අයියෝ ලැජ්ජෝ විබේ අන්න එක කියන්න මේක ඉන්න අපේ අනගී ඒන්ජල් ඉන්න මොනවද අනගී කියන්න මම දුව මේ මොකද්ද ඔයා සෑහෙනේ ටිකක් කිව්වනේ එයා ගොඩක් ඒවා කිව්වා. එයාගේ උත්තරේ තනි ලස්සන උත්තරයක් අපි ගමු. කුවිදු කියන්න බලන්න. hello mary you barawa chicken day. right. සෑහෙන ලොකු උත්තරයක් කිව්වනේ. බලන්න කුවිදු මේක මැගලින් ඇමරිකාවට ගිහින් devil eats කරලා බර කිරුවා. ඕන කුවිදු මේක කියන්න කුවිදු මැගලි කුවිදු කියන්න මැගලින් ඇමරිකාවට ගිහින් devil eats කරලා බර කිරුවා දැන් අපි බලමු මෑ යන්නේ පුතේ මැලේරියා ඔන්න මතක තියාගන්නකෝ මෑ යන්නේ මැලේරියා එහෙනම් ඇයන්නෙන් පටන් ගන්න මදුරුවේ කවුද ඇනෝෆීලියස් මැගලින් ඇමරිකාට හරිනේ නේද මැලේරියාව කවුද සෙල්ලුදී ඇනෝෆීලියස් ගිහින් මුකුත් නැහැ ඩෙවල් කියන්නේ ඩයන්නේ හැදෙන රෝගයක් ඩෙන්ගු ඊඩ්ස් මදුරුවමයි බර කියන්නේ බරවා අන්න හරි කිරුවා කියද්දී කියුලෙක්ස් එන කුවිදු මෙතන මදුරු තුනයි රෝග තුනයි නේද මදුරු තුනයි රෝග තුනයි කියන බලන්න මැගලින් ඇමරිකාවට ගිහින් devil eats කරලා බර කිරුවා ඔයා දන්නවද බරව මදුරුවගේ බරව රෝගියක් බෝ වෙලා තියෙනවද කියලා කුචිල අපේ ලේ බලන්න යන්න ඕනේ උදේවද දවල්ද හවසට රැට ඇයි රැට යන්නේ රූට ඇයි රැට යන්නේ මේ